මගේ උදේ වරුවල් කොහොමද ගත කරන්න කියලා. අද තියෙන්නම ක්ලීනින් ඩේ එකක්මයි. ඉතින් එන්නක බලන්න මාත් එක්ක අද මම මොනවද කරන්න කියලා. මේ තියෙන්නේ ඉතින් මගේ නයිමිරිස් පැල ටිකයි නිමිති ගහයි ප්‍රෂන් පොට්ටලයි. මං අද උදේට තේ බොන්නේ නැතුව කන්න හිතුවා. මොකද වැඩ ගොඩක් කරද්දි බඩගිනි වෙනවනේ. මුලින්ම ඉතින් මට සෝදාගෙන තියෙන රෙදි ටිකට සබන් කුඩු දාලා පෙඟෙන්න තියෙනවා. එතකොට අනිත් වැඩ ඉවර වෙනකොට මට රෙදි ටික සෝදා ගන්න ලේසියි. මම නම් දවසේ වැඩ කරන්න තියෙන වැඩ ටික උදේ නැගිටපු ගමන් මතක් කරගෙන ඒ ටික හිතේ තියාගෙන තමයි වැඩ කරන්නේ. ඒක මට හරිම පහසුයි. දැන් තියෙන්නේ මට භාජන ටික සෝදා ගන්න. අපි පිරිසිදුව පිළිවෙලට ඉන්නකොට මානසික තෘප්තියත් ඉබේටම ලැබෙනවා. මම පුංචි කාලේ ඉඳන්ම පිරිසිදුව පිළිවෙලට ගෙදර තියාගන්න ආස කෙනෙක්. ඒකෙන් මට ලොකු සතුටක් ලැබෙනවා. මට එහෙම ලස්සනට ඉන්න කියලා දුන්නේ අපේ අම්මා. එයා ගොඩක් පිරිසිදුව පිළිවෙලට ඉන්න කෙනෙක්. ඉතින් මං එයා කියන දේවල් අහලා ඒ දේවල් දැකලා මං ඉතින් ගොඩක් පිළිවෙලට පිරිසිදුව ඉන්න පුරුදු වුණා. දැන් ඒකෙන් මම ගොඩක් සතුටින් ජීවත් වෙනවා. මොකද අපි ඉන්න වටපිටාව ලස්සනට තියෙනකොට තමයි අපේ සතුට ඉබේටම හැදෙන්නේ. දැන් තියෙන්නේ ඉතින් ලිප ක්ලීන් කරගන්න. කුස්සිය හරි ලස්සනට පිළිවෙලට තියෙනකොට උයන්නත් ආස හිතෙනවා. මං ගෑස් ලිප නම් ඉතින් හැමදාම උයලා ඉවරුනහම මේ විදියට ක්ලීන් කරගන්නවා. මොකද නැත්තම් ඒකේ ඉඳුල් බැඳෙනවනේ. එතකොට කැතයි. ඉතින් ඔයාලා කොහොමද ඔයාලගේ දවසේ වැඩ ටික කරගන්න ප්ලෑන් කරලා කරනවද? නැත්තම් ඔහේ කරගෙන යනවද? නැත්තම් ඕනොට එපාවට කරනවද කියලා කමෙන්ට් කරන් යන්කෝ. මං හිතුවා මේ ගමම පැන්ට්‍රියත් හොඳට ක්ලීන් කරගන්න ඕනි කියලා. දැන් මේ හදන්න ඉතින් ඒක කරගන්න. ඉතින් අපි ඉන්න තැන පොඩි වුණත් ලොකු වුණත් ලස්සනට පිළිවෙලට පිරිසිදු තියාගන්න ඕනේ. එතකොට ජීවත් වෙන්න උනත් ආස හිතෙනවනේ අපිට. ඒ වැඩෙත් ඉවර වෙලා දැන් තියෙන්නේ මට ඩස්බින් එක අස් කරගන්න. ඒකත් අස් කරලා මගේ කුස්සියේ තියෙන රැක් එක ටිකක් අපිලි වෙලා නිසා ඒක මම පිළිවෙලට අහුරගත්තා. බලන්නකෝ දැන් හරිම ලස්සනයි. දැන් නම් ඉතින් මට ටිකක් මහන්සියි වගේ. ඒ නිසා මම මේ උණු රසමරස කෝපි එකක් හදාගන්න තමයි හදන්නේ. කෝපි එක බීලා ඉවර වෙලා මං ඉතින් මගේ රෙදි ටික සෝදාගෙන වනා ගන්න තමයි මේ හදන්නේ.
මේ දවස්වල අවුව ගොඩක් තියෙන නිසා ඉක්මනට රෙදි නම් වේලෙනවා. ඒ වගේම අපිත් මේ දවස්වල ගොඩක් වතුර බොන්න ඕනේ. මොකද ගොඩක් අවුව සැරෙන නිසා අපේ ඇඟ ගොඩක් ඩිහයිඩ්‍රේට් වෙන්න බලනවා. ඒ වගේම අපි වතුර බොනවා වගේම අපි හොඳ මොයිස්චරයිසර් එකක් ඇප්ලයි කරගන්නත් ඕනි. දැන් නම් ඉතින් මම මේ රෙදි ටික වන්නලා ඉවරයි. දැන් මගේ උදේවරුේ කරන්න තිබ්බ ඔක්කොම වැඩ ඉවර වෙලා මං හදන්නේ අද ටිකක් උදෙන්ම නාගන්න. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ආදරේ.